හායි සුබ දවසක් හැමෝටම. අද අපි හදන්න යන්නේ රසම රස පනීර් මසාලා කරි එකක්. මම මේ කරි එක හදන්න පාවිච්චි කරන්නේ අපි කලින් හදපු පනීර් චීස් ටික. ඉතින් ඔයාලා වීඩියෝ එක බැලුවේ නැත්තම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ලින්ක් එක ගිහින් බලන්න. ඇත්තටම මේක මාරම රසයි. අනිවාර්යෙන් හදලා බලන්න. රොටි පාන් එතකොට බත් උනත් මේකත් එක්ක කන්න පුළුවන්. මාරම රසයි. හරියක් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මේකට මම ලොකු ලූණු ගෙඩියක්, තක්කාලි ගෙඩි 3ක් විතර, සුදු ලූණු 5ක් 6ක්, අමු මිරිස් කරල් 2ක් වගේ මම මාළු මිරිස් කරලකුත් දාගත්තා. රම්පේ කරපිංචත් මම දාගන්නවා. මම මේ පෙන්නනවා වගේ ලූණු, සුදු ලූණු, මිරිස් ටික හීනියට කපා ගත්තා. තක්කාලි නම් ටිකක් ලොකුවට කැපුවේ. ඉස්සරලම අපි පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් පොඩ්ඩක් දාගන්න ඕනේ. ඊට පස්සේ මම බටර් පොඩ්ඩකුත් දාගත්තා. ඒකට අපි කලින් හදාගත්ත පනීර් චීස් කෑලි ටික දාගෙන රන්වන් පාට වෙනකම් පොඩ්ඩක් බැද ගන්න ඕනේ. මේ විදිහට මම දෙපැත්තම බැද ගන්නවා. මේ ටික බැදුනහම අපි ඒ තෙල් එකටම සුදු ලූණු කෑලි ටික දාගන්නවා. සුදු ලූණු ටික චුට්ටක් බැදුනහම ඒකට ලූණු කරපිංචා ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම මිරිස්, මාළු මිරිස් ටික දාලා පොඩ්ඩක් බැදෙන්න තියෙනවා. ඊට පස්සේ අපි කපාගත්තු තක්කාලි ටික මේකට දාගන්නවා. මේ ටික හොඳට මිශ්‍ර කරලා ඒකට මම ලුණු හැඳි එකක්, කහ කුඩු හැඳි භාගයක්, මිරිස් කුඩු හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු හැඳි භාගයක්, 3-5 හැන්දක් දාලා හොඳට මිශ්‍ර කරනවා. ඊට පස්සේ මම මේක චුට්ටක් බැදුනහම වතුර කෝප්ප කාලක් වගේ දාගෙන පොඩ්ඩක් මිනිත්තු 2ක් වගේ උයා ගන්නවා. මේ ටිකක් ඉදුනහම හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්තු අපේ මිශ්‍රණය. පෑන් එකකට බටර් චුට්ටක් ඇඩ් කරලා අපි හදාගත්තු මිශ්‍රණය මේකට දාගන්නවා. බ්ලෙන්ඩර් එකේ තියෙන ටිකට වතුර කෝප්ප කාලක් වගේ දාලා ඒ ටිකත් දාගන්නවා. මම මේකට රම්පේ කොළ ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ හොඳින් මිශ්‍ර කරලා මිනිත්තු 2ක් වගේ උයා ගන්නවා. මේකට මම අපි ඉස්සෙල්ලා බැදගත්තු පනීර් චීස් ටික ඇඩ් කරගෙන හොඳට මිශ්‍ර කරගන්න. මේ ටික මිනිත්තු 2ක් වගේ ඉදුනහම මම මිටි කිරි, ඒ කියන්නේ පොල් කිරි වලින් මේස හැඳි 6ක් වගේ දාගෙන මිනිත්තුවක් වගේ උයලා ලිප ඕෆ් කරගන්නවා. මේ තියෙන්නේ අපි හදපු පනීර් මසාලා කරි එක. ඇත්තටම මේක ගොඩක් ගුණ කෑමක්. ඉතින් වෙජිටේරියන් අයට ගොඩක් හොඳයි. ඔයාලා try කරලා බලන්න. ගොඩක් රසයි මේක. ඔයාලා අපිව තාම subscribe කරලා නැත්තම් පහළ තියෙන subscribe button එක press කරලා අපිව subscribe කරලා දිගටම මේ වගේ videos එකතු වෙන්න. Thanks for watching.